ආයුබෝවන් වේදනිත YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්නම් තවමත් ඔයාලා අපේ වීඩියෝ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන bell icon එක click කරලා subscribe කරන්න. සමහර වෙලාවට එකම ඉරියව්වෙන් ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට ඔයාලගේ කකුල ගොඩක් හිරිවැටිලා වගේ දැනෙලා තියෙනවද? මේක සාමාන්‍යයෙන් විනාඩි කිහිපයකින් නැති වෙලා යනවා. ඒත් ඔයාගේ කකුල් වල හිරිවැටීම නිතරම එනවා නම් එහෙමත් නැත්නම් ඒ හිරිගතියත් එක්ක වේදනාවක් කකුල් පන නැති ගතියක් වගේ තත්ත්වයක් වගේ ලක්ෂණ මතුවෙනවා නම් ඒක ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි දෙයක්. මොකද ඒක ඔයාගේ ශරීරයේ තියෙන යම්කිසි රෝග තත්ත්වයක සංඥාවක් වෙන්න පුළුවන්. අපි බලමු මේ කකුල හිරිවැටෙන සරලවම හේතු මොනවද කියලා. මේක තමයි අපි හැමෝම වගේ අත්දැකලා තියෙන සුලභම තත්ත්වය. කකුල් දෙක හරස් කරගෙන ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නකොට කකුලේ තියෙන ස්නායු නෙවස් මත පීඩනයක් ඇති වෙලා తాවකාලිකව තෙරපීමකට ලක් වෙනවා. මේ නිසා මොළයත් කකුලේ තියෙන ස්නායුත් අතර තොරතුරු හුවමාරුව ටිකකට බාධා වෙනවා. කකුල හිරිවැටිලා වගේ දැනෙන එක ඒ වගේම තමයි ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එක කකුල දිගේ මොනවා හරි යනවා වගේ හරියට කූඹි කාලා වගේ දැනෙන එක සමහර වෙලාවට කකුල පිච්චෙනවා වගේ දැවිල්ලක් ඇති වෙන්නත් පුළුවන්. මේක නම් බය වෙන්න දෙයක් නෙමෙයි. ඔයා ඉරියව්ව මාරු කරලා කකුල ටිකක් එහා මෙහා කරද්දි රුධිර ගමනාගමනය යථා තත්ත්වයටපත් වුනාම මේ හිරිවැටීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒත් කොන්දේ ඉඳන් එන වේදනාව සයිටිකා ගැන අපි දැනගමු. ඔයාගේ ශරීරයේ තියෙන දිගම ස්නායුව තමයි සයිටික් ස්නායුව. සයිටික් නර්ව් කියලා අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා. යම්කිසි හේතුවක් නිසා මේ ස්නායු තෙරපීමකට ලක් වුණොත් ඒකෙන් කකුලේ හිරිවැටීමක් සහ දැඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු සයිටිකා තත්ත්වයේදී දැකිය හැකි ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි වෙඩිල්ලක් වදිනවා වගේ වේදනාවක් දැනෙනවා. කොන්දේ පහළ ඉඳන් තට්ටම හරහා කකුලේ පිටිපස්ස දිගේ දන හිසෙන් පහළට විහිදෙන තද වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම තමයි වේදනාව ඊටමත් වැඩි වෙනවා. කහිනකොට, කිවිසුම් යනකොට, ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්නකොට. ඒ වගේම මාංශපේශි දුර්වල වීම බලපෑමට ලක් වූ කකුලේ පර නැති ගතියක් දැනෙන්න පුළුවන්. හිරිවැටීම සහ දැවිල්ල වේදනාවත් එක්කම කකුලේ හිරිගතියක් හෝ දැවිල්ලක් දැනෙන්න පුළුවන්. වේදනාව සතියකට වඩා පවතිනවා නම් එහෙමත් නැත්නම් මුත්‍රා හෝ මලපහ පාලනය කරගන්න අමාරු ගතියක් ඇති වුත් අනිවාර්යයෙන්ම ඔයාගේ වෛද්‍යවරයා හමුවන්න. දියවැඩියාව සහ කකුල් හිරිවැටීම ගැන කතා කිරීමේදී දියවැඩියාව තියෙන කෙනෙක්ගේ රුධිරයේ සීනි මට්ටම දිගු කාලයක් පාලනයකින් තොරව ඉහළ මට්ටමක පැවතුනොත් ඒකෙන් ශරීරයේ පුරාම තියෙන සියුම් ස්නායු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. මේකට පෙරිෆරල් නියුරෝපැති කියලා අපි කියනවා. මේ හිරිවැටීම බොහෝ විට පටන් ගන්නේ පාදවල ඇඟිලි වලින් සහ හෙමින් උඩට පැතිරෙනවා. දියවැඩියාව තියෙන කෙනෙක්ට කකුල් හිරිවැටෙනවා කියන්නේ නොදැනුවත්වම කකුලේ තුවාල වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හැමදාම රැට නිදා ගන්න කලින් ඔයාගේ දෙපා හොඳට පරීක්ෂා කරන්න. ඔයාට දියවැඩියාව නිසා ඇතිවන කකුල් හිරිවැටීමකට ලක්ෂණ තියෙනවා නම් වහාම ඔයාගේ වෛද්‍යවරයා හමුවන්න. ඒ වගේම තමයි ඔබටත් මේ වගේ කකුල් හිරිවැටෙනවා නම් නිතර මේ වගේ වේදනාවන් දැනෙනවා නම් ඔබත් ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමි බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.